ආයුබෝවන් ඔබ සාදරයෙන් පිළිගන්නවා ඔබේ ගර්භණී ගමන කියන අපගේ වැඩසටහන් මාලාවත් සමගින්. ඉතින් ඔබ දන්නවා මේ වැඩසටහන් මාලාව ඔස්සේ අපි නිරන්තරයෙන්ම සාකච්ඡා කරන්නේ ඔබේ ගර්භණී ගමනට අදාළ ත්‍රිමාසිකයෙන් ත්‍රිමාසිකයට වැදගත් වෙන කරුණු සම්බන්ධයෙන්. ඉතින් මේ දිනවල අපි සාකච්ඡා කරමින් පවතින්නේ ඔබේ පළමු ත්‍රිමාසිකයට අදාළ කරුණු සම්බන්ධයෙන්. ඉතින් අද දවසේ ඉතාමත්ම වැදගත් මාතෘකාවක් පිළිබඳව ඔබව දැනුවත් කරන්නට අපත් සමග සුපුරුදු ලෙසම අපගේ වෛද්‍යතුමා ප්‍රසව සහ නාඩවේද විශේෂඥ මහාචාර්ය ප්‍රබෝධන රණවීර මහතා සම්බන්ධ වෙනවා. අද දවසේ අපි වෛද්‍යතුමාගෙන් අසා දැනගමු මේ ඩවුන් සින්ඩ්‍රෝම් ස්කෑන් එක. එහෙමත් නැත්නම් ඩවුන් සින්ඩ්‍රෝම් තත්ත්වයක් තියෙනවද කියලා පරීක්ෂණයක් සිදු කරලා බලලා දැනගන්නට පුළුවන් ක්‍රමයක් තියෙනවා. අපි මේ පිළිබඳව වෛද්‍යතුමාගෙන් අසා දැනගමු. මේ සෑම විටම සිදු කරන පරීක්ෂණයකුත් නෙමෙයි. ඒ සමහර අවස්ථාවන් වල තමයි සිදු කරන්නේ. ඉතින් අපි වෛද්‍යතුමාගෙන් අසා දැනගමු මේ ඩවුන් සින්ඩ්‍රෝම් ස්කෑන් එක. එහෙමත් නැත්නම් මේ ඩවුන් සින්ඩ්‍රෝම් සඳහා වන පරීක්ෂණය සිදු කරන ලබන අවස්ථා මොනවද? එහිදී වැදගත්කම මොකක්ද කියලා. රයිට්. එතකොට අපි කියන දියුණු රටවල් වල අපි කියනවා ඩවුන් සින්ඩ්‍රෝම්. අපි මම හිතනවා ගොඩක් කට්ටිය අහලා තියෙනවා කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ බබාට 21 කියලා ක්‍රෝමෝසෝම් තුන්පරක් පිටින්. ඒක හැම කාන්තාවක් ප්‍රෙග්නන්ට් වුණාම මේ බබා ඩවුන් සින්ඩ්‍රෝම් බබෙක් වීමේ සම්භාවිතාවක් තියෙනවා. ඒතර දියුණු රටවල් වල හැම ප්‍රෙග්නන්ට් අම්ම කෙනෙක්ම ඒ බබාට ඩවුන් සින්ඩ්‍රෝම් තිබීමේ වැඩි අවදානමක් තියෙනවාද කියලා බලන්න. නමුත් ලංකාවේ අපි ඒක කරන්නේ නැහැ. මොකද ලංකාවේ කාලයක් නැති කිරීම ලංකාවේ නීතිය තාම. ඒ නිසා අපිට ඉස්පිරිතාලේදී මෙන්න මේ බබාට ඩවුන් සින්ඩ්‍රෝම් දෙනවා අපි මුකුත් කරන්නේ නැහැ කියලා කියන්න බැරි හින්දා අපි කරන්නේ දිනේ බලන එක පමණයි. ඒක බලන්නේ සති 12යි 14 අතර කාලෙතලදී ස්කෑන් එකකින් කරන එකට අපි කියනවා NT පරීක්ෂණය කියලා. ඒත් අපි ඒක බලලා හැබැයි මේක අපි වෙන්දර කරන ටෙස්ට් වගේ නෙවෙයි. අපි මොකද අපි ගොඩාක් ටෙස්ට් කරන්නේ තියෙනවද නැද්ද? අපි HIV ටෙස්ට් කළොත් තියෙනව නැහැ. සීනි බැලුවොත් එක්ක තියෙනවා එක්ක නැහැ. මේ බලන්නේ එහෙම නෙමෙයි. මේක බලන්නේ මම ඉස්සෙල්ලා කිව්වා හැම කාන්තාවටම ප්‍රෙග්නන්ට් වුණා මේ බබා ඩවුන් සින්ඩ්‍රෝම් වෙන්න පුළුවන්. ඒක වයසත් එක්ක වැඩි වෙන කන්ඩිෂන් එකක්. අපි දන්නේ අවුරුදු 30ට වඩා අඩු අපි කියන ලෝ රිස්ක් කියලා. 30යි 35 අතර මිඩල් රිස්ක් එක 35ට වඩා වැඩි නම් හයි රිස්ක් කියලා. ඒත් අපි බලන්නේ මේ අම්මගේ වයස තියෙන රිස්ක් එක බබාගේ රිස්ක් එක අපි කැල්කියුලේට් කරලා අම්මගේ රිස්ක් එකට වඩා බබාගේ රිස්ක් එක අඩු වෙනවා. ඒත් අපි කියනවා ලෝ රිස්ක් කියලා. ඒ වගේම අම්මගේ රිස්ක් එකට වඩා බබාගේ රිස්ක් එක වැඩි නම් අපි කියනවා හයි රිස්ක් කියලා. හයි රිස්ක් කියලා කියන්නේ තියනවා කියන එක නෙමෙයි. ඒත් අපි කරන්නේ හයි රිස්ක් නම් සති 16 17ත් අතරදී තව ටෙස්ට් එකක් තියෙනවා 100ක් දැනගන්න. ඒකද කරන්නේ අපි ප්‍රෙග්නන්සියට බඩහරා ඒ කියන්නේ නීල් එකක් දාලා බබාගේ වටේ තියෙන වතුර එළියට ගන්නවා පොඩ්ඩක්. මිලිමීටර් 20ක්. ඒ මිලිමීටර් 20 බබාගේ සෛල ගොඩාක් තියෙනවා. අපි ඒ සෛලවලදී ඔන්න අපිට පුළුවන් 21 ක්‍රෝමෝසෝමේ කී පාරක් පිටනවා තියෙනවද කියලා බලන්න. ඒතර ඒකෙදි 3ක් આવොත් 100ක් බබාට ඩවුන් සින්ඩ්‍රෝම්. හැබැයි ඒකෙදි 2ක් આવොත් හයි රිස්ක් කිව්වට 100ක් නැහැ. ඒක තමයි 100 ටෙස්ට් එක. හැබැයි මේ 100 ටෙස්ට් එක අපිට ඉදිච්ච පමන් කරන්න බෑ. මොකද ඒකේ තියෙනවා 100ක chance එක ටෙස්ට් එකකින් ඉන්න බබා නැති. ඒකට අපි හිතමු අවුරුදු 30කට අඩු එක්කෙනෙක්ට අපි එයාගේ නිකන් ඩවුන් සින්ඩ්‍රෝම් වෙන chance එක 10කට එකක් වගේ. අපි එතකොට අර නීඩල් එක දාන පරීක්ෂණය කළොත් 100ට 1යි. එතකොට අපි අම්මලා 10 දෙනෙක්ට කළොත් එක ඩවුන් සින්ඩ්‍රෝම් බබෙක් හම්බ වෙනවා බබා 10ක්ම නැති වෙනවා. ඒ නිසා අපි ඒක කරන්නේ හයි රිස්ක් නම් පමණයි. එතකොට ඒක වයසත් එක්ක වැඩි වෙගෙන යනවා. ඉතින් 35 පස්සේ අම්මලාට ගොඩක් ලොකු රිස්ක් එකක් තියෙනවා. එතකොට ඒ වගේම මේක තමයි අපි කියන්නේ එංගලන්තේ කරන ක්‍රමය. ඒ වගේම ඕස්ට්‍රේලියාව වගේ රටවල් සහ එංගලන්තේ දැන් තියෙනවා අපි කරන NIPT. NIPT කියන්නේ non invasive prenatal testing කියලා. අපි හොයාගෙන තියෙනවා දැන් බබාගේ සෛල අම්මගේ ලේ වලට නිකුත් වෙනවා. හැබැයි නිකුත් වුණාම මේ සෛලය destroy වෙලා DNA විතරක් අම්මගේ ලේ වල පාවෙනවා. ඒක දැන් අපිට ක්‍රමයක් තියෙනවා. ලේ අරගෙන ඒ බබාගේ DNA ටික වෙන් කරලා හැබැයි ඒකත් කැල්කියුලේෂන්. මොකද ඔක්කොම කලවම් වෙලා තියෙනවා. අපිට 21 කී පාරක් තියෙනවද කියලා හොයන්න බෑ. හැබැයි දැන් අපි තමකෝ සති 12යිදී 21 ක්‍රෝමෝසෝම් තියෙනවනේ 100යි කියලා. ඒතර එකක් වැඩි නම් ඒගොල්ලන්ගේ 150ක් විතර තියෙනවා. ඒක ඒවම අපි හිතනවා මේ අම්මට වැඩිපුර ඩවුන් සින්ඩ්‍රෝම් තිබීමේ සම්භාවිතාවක් තියෙනවා. ඒතර ඒක අර NT ස්කෑන් එකට වඩා ඇකියුරේට්. අපි ගත්තොත් ඒගොල්ලෝ කියන්නේ NT ස්කෑන් එකේ ඩවුන් සින්ඩ්‍රෝම් බබෙක් හඳුනා ගැනීමේ chance එක 85%. NIPT එකේ 99% ඩිටෙක්ට් කරනවා කියලා තමයි කියන්නේ. ඒ නිසා අපි සාමාන්‍යයෙන් අවුරුදු 35ට වඩා වැඩි අම්මලාට ඒගොල්ලන්ට ඒක ටිකක් මුල අධික ටෙස්ට් එකක් රිපෝට් කරන්න පුළුවන්. අපි කියන්නේ ඒ ටෙස්ට් එක කරන්න කියලා. ඉතින් දැනට ලෝකේ තියෙන හොඳම ටෙස්ට් එක 99% ටෙස්ට් එක. ඊට පස්සේ තියෙන ටෙස්ට් එක තමයි NT ස්කෑන් එක කියන එක. ඉතින් අපි මේ දෙක
අපි සාමාන්‍යයෙන් අපි රජයේ රෝහල් වල කෙරෙන්නේ අර හේතුව මත ප්‍රයිවට් සෙක්ටර් එක අපි කරනවා. නමුත් ඉතින් අපිට ඒකට එතනින් හැර උදව් කරන්න අමාරුයි. ඉතින් අපි සාමාන්‍යයෙන් හැම ඕනම අම්මා කෙනෙක්ට දැන් අපිට මුදල් තියෙනවා නම් ඒගොල්ලන්ට සිංගප්පූරුවට ගිහිල්ලා හරි ඉන්දියාවට ගිහිල්ලා හරි ඒගොල්ලන්ට අවශ්‍ය නම් ඒ දේවල් කරගන්න පුළුවන්. නමුත් සෑඩ්ලි ලංකාවේ අපේ දැනට ඒකට නීතිමය අවසරයක් නැහැ.